hi, welcome to my YouTube channel. ඔන්න පේනවා නේද ලස්සන ලොකේෂන් එකක්. අපි අවුරුදු නිවාඩුවට කන්තලේ ගියා. ඉතින් පළවෙනි දවසේ අපි මේ විදිහට ඇලකට ගියා නාන්න කියලා. ඔන්න මේ තියෙන්නේ දෙවෙනි දවසේ. අපි ගෙදර හැමෝමත් එක්ක එකතු වෙලා ගියා තව ඇලකට නාන්න කියලා. ඒ යන අතරමඟින් අපි බිරියානි ගත්තා ගිහින් කන්නම් කියලා. ඉතින් ඒ ටිකත් අරගෙන අපි දැන් මේ ලස්සන තැනට යනවා. බලන්න මේ තැන් හරිම ලස්සනයි. මොකද අපිට මේ පැතිවල මේ විදිහ තැන් දකින්න නෑනේ. ඉතින් ඇත්තටම අපිට මේවා මැජික්. මම නම් වතුරට බය ළමයෙක්. ඉතින් ඒ වුණාට ලුෂානුත් ඉන්නවනේ. හැබැයි ලුෂාන් මාව වතුරට ඇදලා හරි දානවා. අපිට මුලින්ම මෙයා කිව්වා වතුරට තියෙන බය නැති වෙන්න නම් පොඩ්ඩක් වතුර යට ඉන්න පුරුදු වෙන්න කියලා. ඉතින් අපි චුට්ට මේ විදිහට ඉඳලා පුරුදු වෙලා ඉතින් වෙද්දී ගොඩක් වතුර ඇතුලේ ඉන්න පුළුවන්කම ලැබුණා අපි ඔක්කොටම. ඉතින් අපි ඔන්න මේ විදිහට ටිකක් සෙල්ලම් කර ඉඳලා ඊළඟට ගියා කෑම කන්න ලස්සන තැනක් හොයාගෙන. ඔන්න ඉතින් අපි මගෙන් අරගෙන ආව බිරියානි එකත් ලොකු ප්ලේට් එකක් අරගෙන ඇවිල්ලා හැමෝම එකට කන්න කියලා දාගෙන දැන් ඉතින් මෙතන මේ වැව ළඟට වෙලා කන ගමන් තමයි ඉන්නේ. මේක නම් ඇත්තටම මේ හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඉතින්. ඔයාලටත් පේනවනේ මාරම ලස්සනයි. ඉතින් මෙතනත් ලස්සනයි. මේ පැත්ත හරි රස්නේනේ. ඉතින් ඒ වගේ වෙලාවකදී මේ විදිහට මේ හුලං වැඩි මෙහෙම ඉන්න තියනවා කියන එක ඇත්තටම හරිම ෂෝයි යන්නේ. ඔන්න ඊළඟට ලුෂා ගියා කන්තලේ මීකිරි අරන් දෙන්න. ඉතින් මම නම් ඒවා කන්නේ නැහැ. හැබැයි අපේ අක්කී බබයි ගියානේ යාලන හරිම ආසයි. ඉතින් ඒවත් ඔන්න දැන් අරගෙන යන්න තමයි ලෑස්ති. ඔන්න මේ තියෙන්නේ එදා හවස 6ට විතර. අපි ගියා තවත් ලස්සන තැනක් බලන්න. හැබැයි අපි ගිහිල්ලා විනාඩි 10ක්වත් ඉන්න හම්බුනේ නැහැ. හොඳටම වහින්න පටන් ගත්තා. ඉතින් අපි එහෙමම පොඩ්ඩක් බලාගෙන ඉඳලා එතන එහෙමම ආවා පොඩි කඩවල ටිකකට මේ ලුෂාන් හැමදාම කියනවා කංචි කනවා එහෙම කියලා. ඉතින් අපි ඒව කන්නම් කියලා ආවේ. ඔන්න ඒවත් කාලා ඊට පස්සේ සබ්මැරීන් ගන්න ගියා. මෙයාලා මේ රස තනක් කියලා. ඉතින් එතෙන්ද ගිහිල්ලා ඒවත් කාලා ඔන්න එහෙනම් ඒ දවස මෙතනින් ඉවරයි. ඔන්න ඊළඟ දවසේ අපි ගෙදර එන්න තමයි පිටත් උනේ. ඒ මගදී තවත් ලස්සන තැනක් දැක්කා. ඉතින් අපි ටික ආයෙම එතන බැහැලා ෆොටෝ ටිකක් එහෙම අරගෙන ඊළඟට ගියා ආයෙම ගෙදර අරගෙන එන්න මීකිරි ගන්න. ඊට පස්සේ මීකිරි ටිකකුත් අරගෙන අපි ඉතින් එදා ඒ ගමන එතනින් ඉවර කරා. එහෙනම් ඔයාලත් මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මේකට ලයික් එකක් දාගෙන යන්න. බයි බයි.